හායි ඔන්න ඉතින් අනිත් බ්ලොග් එකත් අරගෙන ආවා මම. ඉතින් මේක නම් ගොඩක් පොඩි බ්ලොග් එකක් මේකේ තියෙන්නේ. අපි අසීසියෙත් එදාම ගියා. ඉතින් ඒ පල්ලිය ගැන විස්තර තමයි මේ බ්ලොග් එකේ තියෙන. ඉතින් මේක නම් ගොඩක් දිග නැහැ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. දැන් අපි බැසිලිකාව ඇතුළට ඇතුළු වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ ශුද්ධෝ ෆ්‍රැන්සිස් වහන්සේගේ බැසිලිකාව. තව ටිකක් ඉස්සරහට ගියාම අපිට එතුමාගේ සොහොනත් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ එතුමාගේ සොහොන් කොත. ඒ වගේම අපිට මේ පල්ලියේදී තව විශේෂ දෙයක් බලා ගන්න පුළුවන් වුණා. ඒ තමයි ඕගොල්ලෝ මගේ අර අපි පාදුවාගේ vlog එකේ බැලුවා නම් අර මරියතුමියයි ජේසු බිලින්දා ඉන්න ෆොටෝ එක තියෙන්නේ. ඒ වගේම කුරුසෙකුත් මේ පල්ලිය අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒ කුරුසය යන ගහලා ඉන්න ජේසුස් වහන්සේ දිහත් අපි කොයි පැත්තට ගිහිල්ලා බැලුවත් අපි දිහා බලන් ඉන්න විදිහට තමයි පේන්නේ. හරිම පොඩි කොටසක් තමයි අපිට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. මොකද එදා අපිට පල්ලිය ඇතුලේ වීඩියෝ කරන්න දුන්නේ නැහැ. දැන් මේ පේන පල්ලිය තමයි සාන්ත මරියා දෙල් ආන්ජලී පල්ලිය. ඉතින් මේක ඇතුලේ මේ පල්ලිය ඇතුලේම තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ විශේෂ දේ තමයි ෆ්‍රැන්සිස් වහන්සේ හදපු ප්‍රථම පල්ලිය තියෙන්නේ මේ පල්ලිය ඇතුලේ. ඉතින් අපි ඇතුලට ගිහිල්ලා බලමු. ෆ්‍රැන්සිස් මුනිතුමා කියන්නේ ඉතාලියේ හිටිය ධනවත් පවුලකට ඉපදුණු දරුවෙක්. ඉතින් මෙයා ධනවත් පවුලක ඉපදුණත් යාඥාවේ ජීවිතයක් තමයි ගත කරලා තියෙන්නේ. ෆ්‍රැන්සිස් මුනිතුමා ලොකු වෙන්න එයාගේ ගෙදර තියෙන ධනය දිලිදු මිනිස්සුන්ට බෙදලා දීලා තියනවා. ඊට පස්සේ එයාගේ තාත්තා හොයලා තියනවා ගෙදර තියෙන ධනයට මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ තමයි හෙමින් හොයාගෙන යද්දී ෆ්‍රැන්සිස් මුනිතුමා ඒ කියන්නේ ඒගොල්ලොන්ගේම දරුවා තමයි ඒ දේවල් හොරෙන් අරගෙන දිලිදුන්ට බෙදලා දීලා තියෙන්නේ. ටිකෙන් ටික මේ ධනය අඩු වෙන්න හේතුව හොයා ගන්නවා. හේතුව තමයි ෆ්‍රැන්සිස් මුනිතුමා මේ දේවල් අන් අය අතරට බෙදලා දෙනවා කියලා. ඊට පස්සේ එතුමා ගෙදරින් ඇවිල්ලා ශුද්ධ ෆ්‍රැන්සිස්කානු නිකාය පිහිටවනවා. ඉතින් අදටත් මේ ෆ්‍රැන්සිස්කානු නිකායේ ඉන්න පියවරු බොහොම සරල විදිහට තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ එයාලා පටිසරෙප්පු තමයි පළදින්නේ. ඒ වගේ ගොඩක් සරල විදිහට තමයි ඒ පියතුමන්ලා ජීවත් වෙන්නේ. දැන් අපි හෙමින් එතුමා හදපු මේ පුංචි පල්ලිය ඇතුළට ලං වෙනවා. ඉතින් මේ පල්ලිය අනිත් පල්ලිය කොච්චර ලොකු වුණත් වන්දනා කරන්න එන බැතිමතු ඇදිලා යන්නේ මේ පුංචි පල්ලියට. ඉතින් බලන්න ඒ පල්ලිය කොච්චර ලස්සනද කියලා. ඒ වගේම හරිම බලගතු පල්ලියක්.
දැන් අපි මේ බලන්න යන්නේ එතුමා හිටවපු රෝසමල්. ඉතින් මේ රෝසමල් වල විශේෂත්වය තමයි මේ රෝසමල් වල කටු නැහැ. ඉතින් හරිම පුදුම දෙයක් මේ කටු නැති රෝසමල්. ශුද්ධෝ ෆ්‍රැන්සිස් මුනිතුමා සොබහා දහමට ඉතාමත්ම ඉමහත් ආදරයක් දක්වපු කෙනෙක්. ඉතින් මේ එතුමාගේ ප්‍රතිමාව පරවියන් විසින් මුර කරනවා. ශුද්ධෝ ෆ්‍රැන්සිස් මුනිතුමා සොබහා දහමට ආදරය කරපු නිසා තමයි මේ වගේ මල් වවලා තියෙන්නේ. මේ ශුද්ධෝ ෆ්‍රැන්සිස් මුනිතුමාගේ ප්‍රතිමාව අසලම අපිට ශාන්ත කියාරා මුනිතුමියගේ ප්‍රතිමාවත් බලා ගන්න පුළුවන් වුණා. ඒත් එක්කම අපි vlog එකේ අන්තිම හරියට ඇවිල්ලා තමයි දැන් තියෙන්නේ. ඉතින් තවත් ලස්සන vlog එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.